මේ ඔයාලා දකින්නේ ඊජිප්තු කෞතුකාගාරයේ පැරණි පාෂාණ බඳුන් ප්‍රදර්ශනයට තබලා තියෙන ස්ථානයේ දකින්න ලැබෙන තවත් විස්තර සහිත පුවරුවක්. සරලව පැහැදිලි කරොත් මේ විස්තරයේ සඳහන් වෙන්නේ මුල් රාජවංශයේ පැවතුණු කාල සීමාවට අයත් ග්‍රැනයිට් වගේ ඉතා දෘඪ පාෂාණ වර්ගවලින් නිර්මාණය කරන ලද පාෂාණ බඳුන් 40000කට වැඩි ප්‍රමාණයක් පඩි පිරමීඩයට යටින් පිහිටලා තිබුණු කුටි වලින් හොයාගත් ආකාරය ගැන. මේ බොහෝමයක් පාෂාණ බඳුන් පළවෙනි හා දෙවෙනි රාජවංශ වලින් පරම්පරාවෙන් උරුම වුණ වස්තුන් විදියට උන් සලකනවා. තවදුරටත් උන් සඳහන් කරන ආකාරයට ජෝසර් පාරාව රජු පැරණි සොහොන් ගෙවල් වලින් ලබාගත් මේ පාෂාණ බඳුන් ඔහුගේ පඩි පිරමීඩයට යටින් තැන්පත් කරලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ජෝසර් පාරාව රජු මේ සිදු කරලා තියෙන්නේ ඔහුටත් කලින් අතීතයේ ඉඳලා සිදුවුණු චාරිත්‍රයක් හෝ ක්‍රියාපිළිවෙතක් වෙන්න පුළුවන්. ඔහු බලවත් පාලකයෙක් නිසා ඔහුට කලින් පැවතුණු සියලුම සොහොන් ගෙවල් කොල්ල කාලා මේ පාෂාණ බඳුන් සියල්ලම 40000කට වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඇති. ප්‍රධාන ධාරාව මේ ආකාරයට උරුමයකින් පැවතගෙන යනවා කියන සංකල්පය හඳුන්වලා දෙන එක ඇත්තටම ඉතා වැදගත් කාරණයක්. නමුත් මම හිතන විදිහට ඔවුන්ගේ සංකල්පය අතීතයට රැගෙන ගිහින් තියෙන කාල සීමාව ප්‍රමාණවත් මදි. මේ වස්තුන් දිහා බලන්න. ඔයාලා මේ දකින්නේ ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබලා තියෙන පාෂාණ බඳුන් වහන්න යොදාගෙන තියෙන මැටිපියන්. අතීතයේ මමීකරණයට ලක් කරන සිරුරු වල අවයව කොටස් කපටා කරන්න මේ පාෂාණ බඳුන් යොදාගෙන තියෙනවා. මේ බඳුන් ආවරණය කරන්න යොදාගෙන තියෙන්නේ රළු ප්‍රාථමික ආකාරයට නිර්මාණය කරන ලද මේ මැටිපියන්. හිතලා බලන්න. ඔවුන්ට ඉතා දෘඪ පාෂාණ වලින් බඳුන් නිර්මාණය කරන්න හැකියාවක් තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ බඳුන් වලට පියන් නිර්මාණය කිරීමේ හැකියාවකුත් ඔවුන්ට තියෙන්න ඕනේ. එහෙම නේද? නමුත් මේ ආකාරයට මැටි යොදාගෙන තමයි ඔවුන් මේ පාෂාණ බඳුන් මුද්‍රා තබන්න කටයුතු කරලා තියෙන්නේ. ඇයි ඒ? ප්‍රධාන ධාරාව මේ දේ පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද? ඔවුන්ගේ සම්මත මොඩලෙන් මේ දේ පැහැදිලි කරන්න යොදාගෙන තියෙන්නේ සකාරාවල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබලා තියෙන මේ කැටයම. මේ කැටයමේ අනුරු කිහිපයක් මෑත කාලේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා. නමුත් මම හිතන විදිහට මේ කැටයම තමයි මුල් කැටයම. මේ කැටයමින් නිරූපණය කරන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. ඔයාලට පේනවා ඇති බොහෝ දුරට ෆ්ලින්ට් පාෂාණයෙන් නිර්මාණය කරන ලද තලයක් සවි කරන ලද වක්‍ර ලී දඬුවල බරක් කෙල්ලලා කරකවලා පාෂාණ බඳුන් නිර්මාණය කරන ආකාරය. බලන්න එක පුද්ගලයෙක් ඔහුගේ අතින් මේ බඳුනක අභ්‍යන්තරයේ පිරිමදින ආකාරය. තවත් පුද්ගලයෙක් බඳුනක බාහිර උපදමන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. මේ මගින් මේ දෘඪ පාෂාණ බඳුන් නිර්මාණය කරපු ආකාරය පැහැදිලි වෙනවද? ප්‍රාථමික ආකාරයටවත් නෑ. පුද්ගලයන් කිහිප දෙනෙක්ම මේ ක්‍රමයේදී භාවිතා කරලා සූක්ෂම හා මනා නිර්වද්‍යතාවයක් සහිත පාෂාණ බඳුන් නිර්මාණය කරන්න උත්සාහ දරලා තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රතිඵල නම් හාස්‍යජනකයි. නමුත් මේ වගේ අත්හදා බැලීම් හා පරීක්ෂණ වලින් තමයි මේ ක්‍රමයේදී යොදාගෙන අපි දකින මනා සමමිතියක් හා නිර්වද්‍යතාවයක් සහිත පාෂාණ බඳුන් ඒ වගේම අමතක කරන්න එපා. කොරන්ඩම් ස්ෆටික සහිත පාෂාණවල අඟලකින් 40 එකක් තරම් තුනී ඝනකමකට හා ආලෝකයේ ගමන් කරන තරම් විනිවිද පෙනෙන ස්වභාවයකට බඳුන් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ ක්‍රමයේද දෘඪ පාෂාණවල කොයිතරම් ප්‍රායෝගිකද කියලා හඳුනා ගන්න ලැබෙන්නේ මේ වගේ අත්හදා බැලීම් වලින්. නමුත් වැදගත් කාරණයක් මතු කරන්න ඕනේ. මේ ක්‍රමයේද මකින් පෙන්눔 කරන්නේ ප්‍රාථමික පාෂාණ බඳුන් නිෂ්පාදන කර්මාන්තයේ පැවතුන ආකාරය. ඔයාලා මේ දකින කිරිගඩුව පාෂාණ බඳුන් නිර්මාණය කරලා තියෙන්නේ මේ ක්‍රමයේද යොදාගෙන. ඉමෝටෙප්ගෙන් පසුව තමයි මේ කර්මාන්තය ආරම්භ වෙලා තියෙන්නේ. සකාරාවලින් හමු වන මේ නිර්මාණ සියල්ලම අයත් වෙන්නේ තුන්වෙනි රාජවංශයට. අපි කලින් දැක්ක කැටයම් මකින් නිරූපණය කරන ක්‍රමයේදී බොහෝ දුරට ඉමෝටෙප් හෝ ඔහු වගේ බුද්ධිමත් පුද්ගලයෙක් විසින් වැඩි දියුණු කරා වෙන්න පුළුවන්. වැදගත්ම කාරණේ තමයි ඔවුන් මේ ක්‍රමයේද යොදාගෙන උත්සාහ දරලා තියෙන්නේ අපි කලින් දැක්ක දෘಢ පාෂාණ වලින් නිර්මාණය කරන ලද පාෂාණ බඳුන් අනුකරණය කරන්න හා ප්‍රතිනිර්මාණය කරන්න. ඔවුන්ගේ මේ ක්‍රමවේදවල ප්‍රතිඵල අපිට ඊජිප්තුවේ හැම කෞතුකාගාරයකම වගේ දකින්න ලැබෙනවා. සකාරාවල කෞතුකාගාරයේ, කයිරෝවල කෞතුකාගාරයේ මේ හැම තැනකම ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මෑතකදී විවෘත කරපු ග්‍රෑන්ඩ් ඊජිප්ෂියන් මියුසියම් එකෙත් මේ දේවල් දකින්න ලැබෙනවා. මේ පාෂාණ බඳුන් නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඩ පාෂාණයෙන්. මේ කිරිගරුඩ පාෂාණය ඇලබැස්ටර් හා වයිට් කැල්සයිට් කියලා හඳුන්වනවා. වැදගත්ම කාරණේ තමයි මේ පාෂාණය මෘදු පාෂාණ වර්ගයක්. මෝස් දෘಢාංක දර්ශකයේ කිරිගරුඩ පාෂාණයට හිමි වෙලා තියෙන අගය 3 මාබල් වගේම බොහෝ දුරට ඊටත් වඩා මෘදු පාෂාණයක්. මේ නිසා ඩියොරයිට් හෝ ග්‍රැනයිට් පාෂාණවල ක්‍රියා කරනවට වඩා ඉතා පහසුවෙන් මේ පාෂාණේ ක්‍රියා කරන්න පුළුවන්. ඔවුන් මේ සඳහා භාවිතා කරන ලද උපකරණවල ප්‍රතිඵලත් අපිට දකින්න ලැබෙනවා. මේ අලංකාර වස්තුන් පැවතගෙන ඉන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගෙන්. කොයිතරම් අලංකාර වුණත් අපි කලින් දැක්ක පාෂාණ බඳුන් තරම් නම් මේ පාෂාණ බඳුන් වල සමමිතියක් හා නිර්වද්‍යතාවයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ පාෂාණ බඳුන් වල බඳේ බිත්ති කඩදාසියක් තරම් තුනි නැහැ. මේ බඳුන් වලින් පැහැදිලිව දිස් වෙන්නේ අත්උපකරණ භාවිතා කරලා නිර්මාණය කරපු ආකාරයක්. මේ කැටයමින් අපි මේ ක්‍රමවේද දැක්කා.
මේ කැටයමින් නිරූපණය කරන්නේ කිරිගරුඩ පාෂාණ බඳුන් නිර්මාණය කරන ආකාරය. නූතන කාලෙත් අපිට මේ දේවල් දැක බලා ගන්න පුළුවන්. ඔයාලා ලක්සෝරවල බටහිර යුරු නරඹන්න ගියොත් මේ ස්ථානයේ තියෙන කිරිගරුඩ වස්තු නිර්මාණය කරන වැඩපොළවල් වල මේ ප්‍රාථමික ක්‍රමයේද හා උපකරණ භාවිතා කරලා කිරිගරුඩ පාෂාණ බඳුන් නිර්මාණය කරන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරලා පෙන්වලා දෙන ආකාරය දැක බලා ගන්න පුළුවන්. ඊජිප්තු නරඹන්න ගියොත් මේ ස්ථානයේ නරඹන්න යන්නත් අමතක කරන්න එපා. නමුත් මේ ක්‍රමයේතුමකින් දෘඩ පාෂාණ වලින් නිර්මාණය කරපු පාෂාණ බඳුන් නිර්මාණය කරපු ආකාරය පැහැදිලි වෙන්නේ නැහැ. ඊට දෘඩ පාෂාණ වලින් මනා සමමිතියක්, නිර්වද්‍යතාවයක්, සමබරතාවයක් හා තුනීභාවයක් පිරන්න නිර්මාණය කරලා තියෙන මේ පාෂාණ බඳුන් වල දකින්න ලැබෙන පුදුම හිතෙන විශේෂ කාරණයක් තමයි පැරණි රාජධානියෙන් පසුව මේ පාෂාණ බඳුන් නිර්මාණය කිරීම එකපාරටම නතර වෙලා තියෙන ආකාරය. මම හිතන විදිහට ජෝසර් පාරාව රජු තමයි මේ පාෂාණ බඳුන් බහුලවම හොයාගෙන තියෙන්නේ. ඔහු මේ විදිහට එකතු කරගත්ත පාෂාණ බඳුන් ඔහුගේ සොහොන්ගේ ඇතුලේ තැන්පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. නමුත් මේ කාල සීමාවෙන් පස්සේ ඊජිප්තු වාර්තාවල මේ පාෂාණ බඳුන් ගැන සඳහන් කරලා තියෙන ආකාරයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් සුළු වශයෙන් සඳහන් වෙලා තියෙනවා. බොහෝ දුරට මේ රජවරු පසු කාලේ පැරණි සොහොන් ගෙවල් කොල්ල කාලා මේ වස්තු එක් රැස් කරගන්න ඇති. මේ පාෂාණ බඳුන් පසු කාල සීමාවලට අයත් කියලා හඳුන්වලා දෙන්න හේතුව ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද? ඔයාලා හරි. කලින් පකේම රළු ආකාරයකට නිර්මාණය කරන ලද රූපාක්ෂරමකින් පසු කාල සීමාවට අයත් රජවරුන්ගේ නම් සටහන් වෙලා තියෙන නිසා. මේ නිසා ඔවුන් විසින් මේ බඳුන් නිර්මාණය කරා කියලා හඳුන්වලා දෙනවා. ඔයාලට වැටහෙනවා ඇති ප්‍රධාන ධාරාව අපිට පෙන්වලා දෙන ඊජිප්තු ඉතිහාස කතාව, ඒ වගේම මේ පැරණි කෞතුක වස්තු මේ ඉතිහාස කතාවට ඇතුළත් කරලා තියෙන්නේ අනුමාන මත කියන කාරණය. නමුත් අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා සමහරක් මේ අනුමාන කිරීම වැරදි කියලා. නමුත් සාධක සහිතව පැහැදිලිව අපිට දකින්න ලැබෙන කාරණයක් තමයි මේ පාෂාණ බඳුන් නිර්මාණය කරලා තියෙන්නේ ඩයිනස්ටික් ඊජිප්තු ශිෂ්ටාචාරයටත් කලින් ජීවත් වුණ පිරිසක් විසින් කියන දේ. පසු කාලේ මේ අපූර්ව වස්තුන් ඩයිනස්ටික් ශිෂ්ටාචාරයට උරුම වෙලා තියෙනවා. මේ පාෂාණ බඳුන් වලින් මේ දේ අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ගත වුණු වසර කිහිපය ඇතුළත සිදු වුණ නූතන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතුමකින් මේ පාෂාණ බඳුන් නිර්මාණය කරලා තියෙන ආකාරය කොයිතරම් සංකීර්ණද කියලා හඳුනාගෙන තියෙනවා. අපි මේ කතා කරන්නේ ප්‍රී ඩයිනස්ටික් හා මුල් රාජවංශ පැවතුණු කාල සීමාවට අයත් කියලා සැලකෙන දෘඩ පාෂාණ වලින් නිර්මාණය කරන ලද පාෂාණ බඳුන් ගැන. ඔයාලා මේ දකින්නේ පුද්ගලික එකතුවක තියෙන ප්‍රී ඩයිනස්ටික් කාල සීමාවට අයත් කියලා සැලකෙන රෝස් ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මාණය කරන ලද කුඩා පාෂාණ බඳුනක්. අඟල් 6-7ක් විතර උස කුඩා බඳුනක්. ඊට එහා පැත්තෙන් තියෙන පින්තූරෙන් දිස් වෙන්නේ ස්ට්‍රක්චර්ඩ් ලයිට් ස්කෑනින් තාක්ෂණය භාවිතා කරලා මේ බඳුන ස්කෑන් කරන්නට භාජනය කරන ආකාරය. මේ මගින් මේ පාෂාණ බඳුනේ අභ්‍යන්තරයේ ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කරගන්න අවස්ථාව සැලසෙනවා. මේ ආකෘතියේ නිර්වද්‍යතාවය පැහැදිලි කරොත් අඟලකින් 1000න් එකක් තරම් සූක්ෂමයි. කොයිතරම් සූක්ෂමද කිව්වොත් මුද්‍රණ කටයුතු වලට අපි භාවිතා කරන කඩදාසියක ඝනකම අඟලකින් 6000ත් 7000ත් අතර පවතිනවා. මිනිස් කෙස් ගහක ඝනකම පවතින්නේ අඟලකින් 2000ත් 3000ත් අතර. මේ විදිහට බලද්දී මේ තාක්ෂණය මගින් මිනිස් කෙස් ගහක පළලින් භාගයකටත් වඩා කුඩා ඝනකමකට නිර්වද්‍යතාවයක් සහිතව ස්කෑන් කරන්නට ලක් කරන්න හැකියාවක් තියෙනවා. මේ නිසා මේ තාක්ෂණය මගින් මේ පාෂාණ බඳුන අධ්‍යයනය කරන්න හොඳ ආකෘතියක් ලබා දෙනවා. මේ බඳුන මේ ක්‍රමයේ විදිහට භාජනය කරාට පස්සේ නිර්මාණය වෙන පොයින්ට් ක්ලවුඩ් මොඩල් එක CMM පද්ධතියක් මගින් එහෙම නැත්නම් කෝඩිනේට් මෙෂර්මන්ට් සිස්ටම් එකක් මගින් විශ්ලේෂණයට භාජනය වෙනවා. මේ දත්ත ඉංජිනේරුවන් හා මිතිවේදීන් විසින් පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කටයුත්ත භාරව කටයුතු කරන ඉංජිනේරුවන් හා මිතිවේදීන් අයත් වෙන්නේ ජෙට් එන්ජින් හා ඒරෝස්පේස් ශ්‍රේෂ්ඨයට අයත් කොටස් නිර්මාණය කරන ආයතනයකට. ඔවුන් තමයි ඇලෙක්ස් ඩන් හා නික් සියරා විදිහට හඳුන්වන්නේ. ඇලෙක්ස් ඩන් කියන්නේ ක්‍රිස්ටෝෆර් ඩන්ගේ පුතා. ඔවුන් දෙදෙනා හා අන්චාර්ටඩ් එක්ස් YouTube channel එකේ පෙන් එකතු වෙලා තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු කරලා තියෙන්නේ. ඔවුන් නිසා තමයි මේ අපූර්ව තොරතුරු හෙළි වුණේ. ඒ නිසා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මේ පාෂාණ බඳුන අයත් වෙන්නේ ප්‍රී ඩයිනස්ටික් කාල සීමාවට. කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබලා තියෙන වෙනත් ප්‍රී ඩයිනස්ටික් බඳුන් සමග මේ පාෂාණ බඳුන මනාව සැසඳෙනවා. කාට හරි හිතෙන්න පුළුවන් මේ පාෂාණ බඳුන ප්‍රී ඩයිනස්ටික් කාල සීමාවට අයත් කියලා. එහෙම නැත්නම් මේ බඳුනේ සම්භවය අපි හරියටම තහවුරු කරගන්නේ කොහොමද කියලා. බොහෝ අවස්ථාවල අපි කෞතුකාගාරවල දකින මේ පාෂාණ බඳුන් වල සම්භවය තහවුරු කරන් අවසන්. ඒ ගැන ගැටලුවක් නැහැ. මේ නිසා තමයි මේ වස්තුන් කෞතුකාගාරයක තියෙන්නේ. එහෙනම් මේ වගේ පාෂාණ බඳුන් නීතියානුකූලව පුද්ගලික වෙළඳපොළට එන්නේ කොහොමද? බහුලව මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ ගත වුණ සියවස් කිහිපය තුල ඊජිප්තුවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල නිරත වුණු පුද්ගලයන්ට මේ වස්තුන් ත්‍යාග වශයෙන් ලබා දීමෙන් හා ඒ වගේම විදේශ රටවල් වලින් මේ ඓතිහාසික ස්ථානවල සිදු කරන
කරන ලද ගවේෂණ කටයුතු වලින් හොයා ගන්නා ලද වස්තුන් ඒ රටවල් වලට රැගෙන යාම මගින් පසු කාලයේ පුද්ගලික එකතු වල තිබුණු මේ වස්තු වෙන්දේසි කිරීම මගින් පුද්ගලික වෙළඳ පොළට ගලාගෙන එනවා. සමහරක් වස්තු නැවත කෞතුකාගාර වලට ලබා දෙන අවස්ථාත් දකින්න ලැබෙනවා. ඒ වගේම පුරාවස්තු වෙළඳ පොළෙත් මේ වගේ වස්තු පහසුවෙන් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. ඊටා මිලාදිකයි. නමුත් පුද්ගලික එකතු වල මේ වගේ වටිනා පාෂාණ බඳුන් එකතු කරන් ඉන්න පුද්ගලයන් මේ වගේ පරීක්ෂණ කටයුතු වලට භාජනය කරන්න මේ වස්තුන් ලබා දෙන එක ඇත්තටම ඉතා වටින දෙයක්. කොහොම හරි අපි මේ දකින කුඩා ග්‍රැනයිට් පාෂාණ බඳුන ආයත් වෙන්නේ ප්‍රී ඩයිනස්ටික් කාල සීමාවට. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නූතන කාලේ අපිට මේ වගේ වස්තුවක් ප්‍රතිනිර්මාණය කරන එකත් විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඇයි කියලා මම වෙනම කොටසකින් ඔයාලට විස්තර කරන්නම්. මේ පාෂාණ බඳුන ස්කෑන් කරන්නට භාජනය කරලා ලබාගත් තත්ත්ව හොඳින් විශ්ලේෂණය කරලා බැලුවොත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ බඳුන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන ජ්‍යාමිතිය හා අපූර්ව සූක්ෂම නිරවත්තතාව. මේ පරීක්ෂණ ක්‍රමවේදය හා ප්‍රතිඵලවල තියෙන වැදගත්කම ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම්. මුලින්ම පෙන්වලා දෙන්න ඕනේ කාරණේ තමයි මේ බඳුන ඉලිප්සාකාර වස්තුවක්. අපි සාමාන්‍යයෙන් දකින ගෝලාකාර, සිලින්ඩරාකාර හෝ කේතුආකාර ජ්‍යාමිතික හැඩයක් නෙමෙයි. මේ හැඩේ තියෙන අසමාකාර ස්වභාවය නිසා ජ්‍යාමිතිය හෝ මිනුම්ගත කිරීමක් සිදු කරන එක අපහසු කාර්යයක්. මේ නිසා මේ බඳුන කොටස් වලට වෙන් කරගෙන සාමාන්‍ය ජ්‍යාමිතික හැඩයෙන් යොදාගෙන ඒ කොටස් වෙන වෙනම මිනුම්ගත කිරීමකට භාජනය කරනවා. මේ සඳහා එකිනෙකට සම්බන්ධ ලක්ෂයන් දහස් ගණනාවක් යොදා ගන්නවා. මේ විදිහට නිර්මාණය කරගන්න හැඩය බඳුනේ මතු පිටත් සමග නිර්වද්‍යතාවයක් සහිතව සමපාත වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් මේ හැඩේ නිර්මාණය කරන්න යොදා ගන්න ලක්ෂයන් ප්‍රමාණය වැඩි වෙන්න හැඩේ නිර්වද්‍යතාවයත් ඉහළ යනවා. ත්‍රිමානාකෘති නිර්මාණය කරන අය විශේෂයෙන්ම බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එකේ වැඩ කරන අයට මේ ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. නිදහස් වෙලාවක ඔයාලා නිකමට මේ දේවල් ගැනත් හොයලා බලන්න. උදාහරණයක් විදියට මේ බඳුනේ කටවටේට තියෙන ධාරේ දිහා බලන්න. පැතලි මතු පිටක් වුණත් මේ හැඩේ මිනුම්ගත කරන්න ලක්ෂයන්. එහෙම නැත්නම් රෙෆරන්ස් පොයින්ට්ස් 3813ක් යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ මතු පිට 0.003ක පැතිලිභාවයකින් යුක්තයි. ඒ කියන්නේ අඟලකින් 3000ක් තරම් පැතිලි. ඇත්තටම අපූර්ව පැතිලිභාවයක් නේද? මේ ආකාරයට බඳුන මත පැතිලි මුහුණක් නිර්මාණය කර ගැනීම මගින් මේ බඳුනේ අනුකුත් කොටස් මිනුම්ගත කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. හරියට ත්‍රිමානාවකාශයක දිව යන තිරස් තලයක් වගේ. මේ තලය X කියලා හඳුන්වන්න පුළුවන්. මේ මගින් බඳුනේ අනිකුත් කොටස් මිනුම්ගත කරගන්න XYZ ඛණ්ඩාංක තලයක් නිර්මාණය කරගන්න හැකියාවක් ලැබෙනවා. මේ බඳුනේ මුදුනින් තියෙන සිරස් හා තිරස් මේ ඛණ්ඩාංක තලය මගින් බඳුනේ අනිකුත් කොටස් හා මේ තලයන්ට ඇති සම්බන්ධතාවය හඳුනා ගන්න පුළුවන්. උදාහරණ විදිහට බඳුනේ අනිකුත් කොටස් මුදුනට කොයිතරම් ලම්බකද කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය රේඛාවට කොයිතරම් සමාන්තරද කියලා හඳුනා ගන්න පුළුවන්. මේ තමයි මේ ක්‍රමවේදය මගින් මුලින්ම නිර්මාණය කරගන්න පාදම. මේ ඉහළින් තියෙන තිරස් මුහුණත අපිට A කියලා හඳුන්වන්න පුළුවන්. මේ මගින් අනිකුත් මුහුණත් A කියලා හඳුන්වන මේ මුහුණතත් සමග සංසන්දනය කරලා බලන්න හැකියාවක් ලැබෙනවා. දැන් අපිට මේ බඳුනේ කට ඇතුළත නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ රූපසටහනේ පහළ තියෙන විස්තරෙන් පැහැදිලි කරලා තියෙනවා. ඔවුන් මේ බඳේ කටේ හැඩයට සිලින්ඩරයක් සම්පාත කරලා තියෙන ආකාරය. මේ දේ හරියට 3D ප්‍රෝග්‍රෑම් එකක හරියට බ්ලෙන්ඩර් වගේ සොෆ්ට්වෙයාර් එකක සිලින්ඩර් ආකාර හැඩයක් කරන් තවත් සිලින්ඩරයක් ඇතුළට බස්සලා ඒ හැඩේ සමපාත වෙනකන් සසඳනවා වගේ. එතකොට අපිට ලක්ෂයන් 5ක නිරවද්‍යතාවයක් ලැබෙනවා. නමුත් මෙතනදී ඔවුන් එකිනෙකට වෙනස් ලක්ෂයන් 10000කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තමයි බඳුනේ කට ඇතුළත හැඩේ සසඳලා තියෙන්නේ. මේ මගින් අපිට තොරතුරු කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනියටම මේ බඳුනේ කටේ සිලින්ඩර් ආකාර හැඩය මැනලා බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මේ සඳහා ලක්ෂයන් 10000කට වඩා යොදාගෙන තියෙනවා. ඒ වගේම මේ බඳුනේ අපිට දකින්න ලැබෙන්නේ අඟලකින් 13000ක අපූර්ව නිරවද්‍යතාවයක් සහිත සිලින්ඩරයක්. මුද්‍රණ කටයුතු වලට යොදා ගන්න කඩදාසි කිහිපයක් එක මත එක තිබ්බා වගේ. ඔයාලට පේනවා ඇති මේ බඳුනේ කටේ කොටසකට හානි සිදු වෙලා තියෙන ආකාරය. වැදගත්ම කාරණේ තමයි මේ පියවර නිසා බඳුනේ කටෙන් නිර්මාණය කරගත්ත සිලින්ඩරය නිසා අපිට සිරස් අක්ෂයක් හඳුනා ගන්න ලැබෙනවා. මේ නිසා අපි මුලින්ම බඳුනේ මුදුනේ නිර්මාණය කරගත්ත A කියලා හඳුන්වන පැතලි තිරස් මුහුණතත් සමග මේ සිලින්ඩරය කොයිතරම් ලම්බකද කියලා ගණනය කරන්න පුළුවන්. මෙතනදි තමයි මේ කෞතුක වස්තුව කොයිතරම් පුදුම හිතෙන වස්තුවක්ද කියලා හෙළි වෙන්න පටන් ගන්නෙ. ඔවුන් හඳුනාගෙන තියෙනවා මේ බඳුනේ කට ඉහළ පැතලි මුහුණතත් සමග 100%ක් නිවැරදිව ලම්බක වීම මගහැරලා තියෙන්නේ අඟලකින් 1000ක් වගේ ඉතා සුළු වෙනස් වීමකින් කියලා. මේ බඳුන නිර්මාණය කරලා තියෙන්නේ සූක්ෂම නිරවද්‍යතාවයකින්. අපි මේ දකින්නේ නිවැරදි අංශක 90ක කෝණයක්. බඳුනේ ඉහළ පැතලි මුහුණතත් සමග මේ මුහුණත සංසන්දනය කරද්දී මේ මුහුණත නිවැරදි ඍජුභාවයකින් යුක්තයි. ලම්බකත්වය අඟලකින් 1000ක නිර්වද්‍යතාවයක් සහිතයි. ඇත්තටම අපූර්වයි නේද? මේ පැරණි පාෂාණ බඳුන ගැන වැඩි විස්තර දැනගන්න කැමතිද? එහෙනම් අනිවාර්යයෙන්ම ඊළඟ කොටසත් බලන්න. මේ ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි.
ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම අනිත් අයත් දැනගන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම භෞතික